දියවැඩියා රෝගය ඉදිරිපත් කිරීම අක්ෂි ඒකකය ශික්ෂණ රෝහල කුලියාපිටිය. දියවැඩියාව ජනගහනයෙන් 10%ත් 30% අතර ප්‍රතිශතයකට වැළඳෙන බෝ නොවන රෝගයකි. එය වැළඳෙන වයස ක්‍රමක්‍රමයෙන් පහළට ඒමත් සමග රෝගය සමග ජීවත් වන කාලය වැඩිවීමෙන් එහි සංකූලතාද සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. දියවැඩියාවට හේතු ලෙස නූතන ආහාර රටාව, තන්තු සහිත හා සංයුක්ත සීනි සහිත ආහාරවල අඩුභාවිතය, සීනි, තෙල් බහුල ශනික ආහාර රටාව, මානසික ආතතිය වැඩිවීම, සැප පහසු ජීවන රටාව, ස්ටෙරොයිඩ් ඖෂධ භාවිතයේ වැඩිවීම හා අග්න්‍යාශයක රෝග හඳුන්වා දිය හැකියි. දියවැඩියා රෝගයේ ප්‍රභේද ලෙස ඉන්සියුලින් හෝමෝනය මත යැපෙන ටයිප් 1 දියවැඩියාව, අග්න්‍යාශයක ග්‍රන්ථි ක්‍රමක්‍රමයෙන් අකර්මණ්‍ය වන ටයිප් 2 දියවැඩියාව, ගර්භණී අවස්ථාවේදී වැළඳෙන දියවැඩියාව හා ඖෂධ නිසා ඇතිවිය හැකි දියවැඩියාව ගත හැකිය. දියවැඩියා සංකූලතා. දියවැඩියා සංකූලතා ඇතිවිය හැකි පද්ධති. සෑම දියවැඩියා වර්ගයකින්ම සංකූලතා ඇතිවිය හැකි අතර ප්‍රධාන ලෙසම වකුගඩු, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය, ඇස හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගය නිසා හානි වන අවයව වේ. සමස්තයක් ලෙස දියවැඩියාව ශරීරයේ බල නොපාන පද්ධතියක් නොමැති තරම්ය. දියවැඩියා අක්ෂි සංකූලතා. ඇසට ඇතිවිය හැකි සංකූලතා සෑම පටකයකටම සිදුවිය හැකි අතර ප්‍රධාන ලෙස ඇස වටා ග්‍රන්ථි ආසාදනය වීම, ඇසපිය තටුවල විෂ බීජ තැන්පත් වීම, කුණිතේ ඇතිවන තුවාල, ඇසේ සුද ඇතිවීම, දෘෂ්ටිවිතානයේ ඉදිමීම්, ලිපිඩ තැන්පත්වීම හා ලේනහරවල අවහිරවීම ආදිය නිසා රෙටිනල් ඉස්චීමියා තත්ත්වයට පත්වීම, පෙනුම අඩුවීම, ඇදිවී පෙනීම, රූපවල කොටස් අඩුවෙන් පෙනීම හා කෑලි පාවෙන වාසේ පෙනීම, ඇස තුළ ලේනහර පුපුරා යාම හා ලේ වහනය වීම, දෘෂ්ටික ස්නායු ඉදිමීම, ඇස සම්බන්ධ කපාල ස්නායු අකර්මණ්‍ය වීම, මොළයේ පෙනුම සම්බන්ධ කොටස්වල අංශභාග තත්ත්ව ඇතිවීම නිසා හදිසියේ මුළු දෘෂ්ටි පරාසයම හෝ ඉන් කොටසක් හෝ ඉන් අඩක් නොපෙනී යාම ගත හැකිය. දියවැඩියා රෝගයෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කර ගැනීමට නිසි ප්‍රතිකාරයෙන් රුධිර ග්ලූකෝස් මට්ටම උච්චාවචනය නොවී තබා ගැනීම, කාලීන වකුගඩු හා අක්ෂි හා හෘද පරීක්ෂාව හා වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම වැනි ක්‍රියාමාර්ග ඔබට ගත හැකිය. ඇසේ දෘෂ්ටිවිතානයේ ඇතිවිය හැකි සංකූලතා. දියවැඩියාව වැළඳුණු දිනයේ සිටම මෙම තත්ත්වය හඳුනා ගැනීම සඳහා වාර්ෂිකව අක්ෂි පරීක්ෂාවක් සිදු කළ යුතුය. මූලික අවස්ථාවේදී හඳුනාගතහොත් පෙනුම අහිමි වීමට පෙර ප්‍රතිකාර ආරම්භ කර හැකිය. ප්‍රමාද වී හඳුනා ගැනීමකදී ඇසේ පෙනුම රඳවා ගැනීම ඉතා අසීරු වන අතර තිබෙන පෙනුම රැක ගැනීම සඳහාද ඇති ප්‍රතිකාර ක්‍රම සීමා සහිත වෙයි. මුලින් හඳුනාගතහොත් ඇසේ පෙනුමට ප්‍රධාන ලෙස බලපාන කහලපයට හානි සිදුවීම අවම කර ගැනීමට පහත ප්‍රතිකාර ක්‍රම ප්‍රධානවම භාවිතා කරයි. රුධිරගත සීනි ප්‍රමාණය උච්චාවචනය වළක්වන්න ලෙස නිසි ඖෂධ ප්‍රතිකාර ලබා දීම, තෙල් හා සීනි බහුල ආහාර අවම කර තන්තු සහිත හා සංයුක්ත සීනි සහිත ආහාර රටාවක් සඳහා නිසි උපදෙස් ලබා ගැනීම, රුධිරයේ HbA1c පරීක්ෂාව, වකුගඩු ක්‍රියාකාරීත්වය, සීරම් ක්‍රියැටිනින් හා යූරින් මයික්‍රෝ ඇල්බියුමින්, රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය යාමනය කිරීම හා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර වෙනස් කිරීම, කුඩා ලේනහරවල සංකූලතා අවම වන ඖෂධවලට යොමු වීම, ඇසේ OCT පරීක්ෂා සිදු කර අක්ෂි පරීක්ෂණ වාර ගණන වැඩි කිරීම, ලේසර් ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ඇන්ටි-VEGF නික්ෂේපන ප්‍රතිකාරය ආරම්භ කර පිට 3 වතාවක් මාසික නික්ෂේපනයෙන් පසු නැවත පරීක්ෂා කිරීම, ස්ටෙරොයිඩ ඖෂධ ඇසට නික්ෂේපනය හෝ ස්ටෙරොයිඩ අඩංගු තැන්පතු ඇස තුළ තැන්පත් කිරීම, දෘෂ්ටිවිතානයේ ශල්‍ය කර්ම සිදු කිරීම. ඇන්ටි-VEGF නික්ෂේපන ප්‍රතිකාරය යනු කුමක්ද? නව රුධිරවාහිනී ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රධානවම ඇසේ කාච රසය වෙත හෝ අම්මේ රසය වෙත හෝ වෙනත් විශේෂිත ස්ථානවලට නික්ෂේපනය කරනු ලබන මිල අධික ඖෂධයකි. නික්ෂේපනයෙන් පසු සති 3ක් පමණ ක්‍රියාකාරීත්වයක් ඇති මෙම ඖෂධයේ
මනා ක්‍රියාකාරීත්වයට අවස්ථා කීපයකදී නික්ෂේපණය කිරීම වැදගත් වේ. සාමාන්‍යයෙන් එම ඖෂධයේ ක්‍රියාකාරීත්වය සලකා බැලීමේදී පිට 3 වතාවක් මාසිකව නික්ෂේපණය කර මාස 3කට පසු පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ. ඖෂධය මගින් සිදුවන පියවි ඇසට නොපෙනෙන වෙනස්කම් පරීක්ෂාවට ඖෂධ ලබා දීමට පෙර හා ඖෂධය ලබා දී මාස 3කට පසු OCT මැකියුලර් පරීක්ෂණය සිදු කර වෙනස පරීක්ෂා කිරීම සාමාන්‍යයෙන් සිදු කරයි. චක්‍රයක් ලෙස මෙම ක්‍රියාවලිය මාස 3න් 3ට සිදු කර ප්‍රතිඵල සාර්ථක නොවේ නම් වෙනත් විකල්ප ප්‍රතිකාල ක්‍රමවලට යොමු වනු ඇත. ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාවක් සිදු කිරීමේ වැදගත්කම. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම මෙමගින් නිරූපණය වේ. HDL, LDL, VLDL, ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය වෙන වෙනම සහ සියලු කොලෙස්ටරෝල් වල එකතුව අගයක් ලෙස දක්වයි. HDL ප්‍රමාණයේ වැඩිවීම ශරීරයට හිතකර වුවද LDL හා ට්‍රයිග්ලිසරයිඩ් වැඩිවීම ප්‍රතිකාරගත යුතු තත්වයකි. රුධිර කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ විට ඒවා රුධිර වාහිනී ඇතුළත බිත්තියේ තැන්පත් වී රුධිර නාල අවහිරවීම සිදුවේ. මෙසේ තැන්පත් වන සියුම් කොලෙස්ටරෝල් කැබලි එම ස්ථානවලින් ගැලවී ගොස් සියුම් කේශනාලිකා කෙළවරවල් වල සිරවීමෙන් අංශභාග තත්ත්වය හෘදයාබාධ හෝ හදිසි අන්ධභාවය ඇතිවිය හැකිය. දියවැඩියාවත් සමග කොලෙස්ටරෝල් ප්‍රමාණයේ යම් වැඩිවීමක් ඇති වුවහොත් ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වේ. OCT මැකියුලර් පරීක්ෂණයක් කිරීමේ වැදගත්කම. ඇසෙහි දෘෂ්ටිවිතානයේ කහලපේ ඇතිවන ඉදිමුම් ප්‍රමාණය හඳුනා ගැනීමට හා මැන ගැනීමට ඇති නිවැරදිම ක්‍රමයකි. එම අගය OCT foveal thickness ලෙස හඳුන්වනු ලබයි. මෙම පරීක්ෂාව මගින් අන්වීක්ෂීය පටල 10කින් යුත් දෘෂ්ටිවිතානයේ නව ලේනහර ඇතිවීම, හිස් අවකාශ තිබීම, පටලවල දුරස්වීම හා ගැලවීම හෝ කුමන පටලයකට හෝ වෙනස්කම් ඇතිවීම මුල් අවස්ථාවේම හඳුනාගත හැකිය. ඇස පරීක්ෂා කර රෝගී ලක්ෂණ හඳුනා ගැනීමටත් ප්‍රථම මෙම පරීක්ෂණය මගින් අන්වීක්ෂීය වෙනස්කම් සොයාගෙන මුල්ම අවස්ථාවේදී ප්‍රතිකාර ආරම්භ කර හැකිය. අක්ෂි පරීක්ෂාවකදී වෙන්කර ගැනීමට අපහසු සමහර වෙනස්කම් උදාහරණ ලෙස ඩ්‍රූසන්ස් හා එක්සුඩේට් වෙන්කර හඳුනා ගැනීම පහසුවෙන් සිදු කළ හැක. HbA1c පරීක්ෂණයක් සිදු කිරීමේ වැදගත්කම. මෙය රුධිරගත සීනි මට්ටම නියාමනය කිරීමට ඇති ඉතාම නිවැරදි ක්‍රමයකි. රුධිරයේ ඇති රතු රුධිරාණු දින 120ක පමණ ජීවිත කාලයක් ඇති නිසා HbA1c පරීක්ෂාව තුළින් මාස 3ක කාල සීමාවක රුධිරගත සීනි මට්ටමේ අඩු වැඩිවීම පරීක්ෂා කළ හැකිය. මේ සඳහා ලේ පරීක්ෂාව निराහාරව සිට සිදු කළ යුතු නොවේ. මෙහි සාමාන්‍ය අගය 5.7කට වඩා අඩු වන අතර 6.5කට වඩා වැඩි අගයක් ඇති අයගේ සීනි පාලනය දුර්වල තත්වයක පවතී. සාමාන්‍යයෙන් HbA1c අගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 1%කට වඩා වැඩි වූ විට ඇසේ ඇතිවිය හැකි සංකූලතා ප්‍රමාණයේ 20%ක පමණ වැඩි වන බව සොයාගෙන ඇත. වකුගඩු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේ වැදගත්කම. දියවැඩියාව නිසා මෙන්ම වෙනත් හේතු නිසාද වකුගඩු අකර්මණ්‍යතාව සිදුවිය හැක. උදාහරණ ලෙස හඳුනා නොගත් වකුගඩු රෝගය. වකුගඩු රෝගයේ මූලික අවස්ථාවේදී මුත්‍රාවල මයික්‍රෝ ඇල්බියුමින් ප්‍රෝටීන ප්‍රමාණය මිලිග්‍රෑම් 30ට වඩා වැඩි වනු ඇත. ඊළඟ අවස්ථාව වන විට මුත්‍රාවලින් ඇල්බියුමින් පිටවීම වැඩි වී පිටි ලෙස තැන්පත් වීම දක්නට ලැබේ. මේ අවස්ථාව වන විට රුධිරයේ සීරම් ක්‍රියැටිනින් හා බ්ලඩ් යූරියා ප්‍රමාණය වැඩි වී වකුගඩු ක්‍රියාකාරීත්වය GFR අඩු බව පෙන්නුම් කරයි. සීරම් ක්‍රියැටිනින් ප්‍රමාණය වයස, ලිංග භේදය, ආහාර රටාව හා විචලනය අනුව වෙනස් විය හැකි අතර එවිට EGFR ගණනය කර සමහර දියවැඩියා ඖෂධ වෙනස් කළ යුතු බැවින් වකුගඩු අංශය වෙත යොමු වීම අත්‍යවශ්‍ය වෙයි. බොහෝ විට මෙම අවස්ථාවේදී ඉන්සියුලින් ඖෂධය ආරම්භ කරයි. විශේෂයෙන්ම වකුගඩුවල හෝ ඇසේ කේශනාලිකාවල වෙනස්කම් ඇති වී මෙවන් සංකූලතා ඇති විට දියවැඩියාව සඳහා නව ඖෂධ වෙත යොමු වීම බොහෝ විට සිදු කරනු ලබයි.
හිමොග්ලොබින් ප්‍රමාණය පරීක්ෂා කිරීමේ වැදගත්කම. රුධිරගත හිමොග්ලොබින් මගින් සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම සිදු කරනු ලබයි. රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍ය අගය වයස, ලිංගිකත්වය, ජීවත්වන ප්‍රදේශය අනුව වෙනස් විය හැකි අතර පොදුවේ එය ඩෙසිලීටරයට ග්‍රෑම් 10කට වඩා වැඩි අගයක තිබීම අත්‍යවශ්‍ය වේ. රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය සාමාන්‍ය අගයක තිබීමට වකුගඩුවල මනා ක්‍රියාකාරීත්වයක් අත්‍යවශ්‍ය වෙයි. වකුගඩුවලින් නිපද වෙන එරිත්‍රොපොයිටින් හෝමෝනයේ බලපෑම එයට හේතුවයි. දියවැඩියාව නිසා කුඩා කේශනාලිකාවල තෙල් තැන්පත් වී හෝ සෛල මැරී ද්‍රව්‍ය පෙරී යාම වෙනස් වීම නිසා සෛලවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී ඇති විට රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණයද අඩු වූ විට විශේෂයෙන්ම දෘෂ්ටිවිතානයේ සෛලවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී සංකූලතා ඇතිවනු ඇත. අප හා එක් වූ ඔබට ස්තුතියි. ඉදිරිපත් කිරීම අක්ෂි ඒකකය ශික්ෂණ රෝහල කුඩිහාපිටිය